හෙලෝ අපි දැන් ඉන්නේ නලගන ළඟ. අපි අද යනවා ඉතින් මධ්‍යම පළාතේ තියෙන උසම කන්දක. කබරගල. සම්මේලනය දැක්කම දකින්නද? දැන් වෙලාව 3ට වගේ ඇති. බලමු. ඊයේ මම මේ වෙද්දී අපේ පැත්තේ වෙන වැස් වහින්න වගේ වැස්සා. බලමු දැන් තාම මේ ලොකු නෙවෙන්නේ නැහැ. මෙහෙම උඩාට ගිහිල්ලා ඔකමනේ පැයකින් වගේ යන්න පුළුවන්. මම ඉතාල දෙන්නෙකුයි ඉන්නේ. එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉක්මනට යන්න ඕනේ. මට ඉන්න සාරංග සිරිපාද ලොග්ගේ සාරංග ඉන්නවා. අද අලුත් දවසක් අලුත් කැවලෙක් ඉන්නවා අදිශ. මත් ඒ කලින් ට්‍රැවල් පාර ගිහපු කට්ටිය තමයි. අපි එහෙනම් ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේක ඇතුලේ ආදල්නේ ඔක අක්කර ඔගේ ලොලිපොප් එක එලෙන්නගේ මුක්කෙන්යක් తీරවන් දාන්න උඩාට යයි හරි අපි දැන් ඇවිල්ලා view point එකෙන් උඩහට පොඩ්ඩක් ආවා. view point එකේ සෙනග. අනික මේ ටයිම් එක කොහොමද සෙට් වෙන්නේ නැහැ මේ මොකද මාර රස්නේ. අපිට දැන් යන්නත් ඕනේ දෙන්න වැස්සෙන්න කලින් මේ වැහි වලාකුලක් නැහැ තාම. ඒ වුණාට ෂුවර් නැහැ අපිට කොහොම වෙයිද කියලා. රෙඩි පිට යන්න ඕනේ. අනිත් එක්කෙනෙක් දැන් එනවා මග. තමයි ඉතින් වැඩි. එතන සෙනග වැඩි මේ ටයිම් එකට කොහොමද දැන් වීකෙන්ඩ් එකනේ. නායකයෝ පැතියෙම පාස් කරගෙන ආවා අර පල්ලේ වීඩියෝ එකේ ඇති එක. තව පොඩි වෙලාවකින් ගියාකි මාර view එකක් තියෙනවා. අර මේ කොහොමතර කලින්ට වඩා හදලා තියෙන්නේ. දැන් අර නායක ගියාට පස්සේ මේ ගොඩක් අවුල් වෙලා තිබ්බා. කට්ටිය ඉන්නේ නැතු එහෙම හිටියා. මොන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔකට ඉතින් ඉන්න ඉල්ල බලන්න. අපි එන ඉස්සරහට. ඔව් අර හොඳම ආදර්ශ වෙන්නේ අර එකත් එක්ක ඒ කියන්නේ අර ඉබේම ආවද ඊට පස්සේ අපි දැන් දොස්වල ටවුන් එකත් පහු කරගෙන ඇවිල්ලා දැන් හරියටම කිලෝමීටර් 1කමාරක් වගේ තියෙන ප්ලේස් එකට. අතන අර අපි දැන් සාමාන්‍යයෙන් මේක මගේ තුන්වෙනි වගේ එන පාර.
ඊට අවුරුද්දකට කලින් උත්තා ඊට පස්සේ අවුරුදු දෙකකට කලින් උත්තා කොහොම හරි මේම ගිහිල්ලා 10 කිලෝමීටරක් විතර යද්දී කෝවිලක් තියෙනවා කෝවිලෙන් උඩ පාරට මේ දාලා තමයි යන්න දෙන්නේ ඊට පස්සේ එතන කොහොමත් ඒ ගෙවල් වලින් පාකින් එහෙම තියෙනවා ප්‍රශ්නයක් නැහැ දාලා අපි ඊට පස්සේ හයික් එක පටන් ගන්නවා සමහර පැයක් විතර හයික් එකක් තියෙන්නේ තව බඩු වගේක් තියෙනවා ගන්න ඒරියත් අරගෙන මෙහෙම යනවා මරු කාම පරිසරයක් තියෙන්නේ මුලගත් එක්ක ඊයේම නම් මුලට වැස්සලු අද වෙන ලොකු අවුලක් නැහැ ඉතින් අපි ටික අද ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා මරු අර කට්ටිය ඉන්නවා ඒ වුණාට අර තාමත් කට්ටිය නිකන් අර බයෙන් ඉන්නේ මේ නාය ගියාට පස්සේ එහෙම කොහොමවත් අර එන කට්ටිය පොඩ්ඩ අඩු වුණානේ ඊනාට දැන් අර කට්ටිය ඇවිල්ලා එහෙම ඉන්න view point එකේ නම් ගොඩක් කට්ටිය හිටියා වීඩියෝ එක දකින්න ඇති එද්දි අපි නැවැත්තුවේ නැහැ එතනින් ආවා අපි හෙට උදේට යනවා එතෙන්ට ගිහිල්ලා බලමු උදේම ගිහිල්ලා ගන්න මේ වගේ ටයිම් එකට යන්න අමාරුයි අවුවයි කිසිම අර හැමතැනම ඕපන් නේ ඉන්න තැනකුත් නැහැ මේ වාහනත් ඇඩි අපි බලමු ගිහින් එන නෑ මොකද්ද අර සිංහලවකට ෆිල්ම් එකේ මම ක්‍රිකට් ටීම් බින්දලන්තත් එක මේ සෙල්ලම් කරේ අපේ ලංකාවේ කොල්ලෝටික මේකේ දෙල්ලන් කරේ ඉරාවට බොරුනේ අර යන්න මේක තමයි ග්‍රවුන්ඩ් එක එන අතරින් තමයි උඩ නැගලා යන්න තියෙන්නේ අපි ගිහින් බලමු ලොකේෂන් එකට ඇවිල්ලා බඩුත් පැක් කරගෙන වාහනක් පාක් කරලා රෝද 4 වාහනයක් එක වාහනයක් පාක් කරලා ඔය නෙවුනේ දිගටම 4ක් තියෙනවා රෝද 4 අපි දැන් යනවා අපේ ට්‍රේල් එක පටන් ගන්න කුරුමුත්තියත් හදාගෙන මෙතනින් තමයි ට්‍රේල් එක පටන් ගන්න කබරගල පාරදී යන්න තියෙන්නේ අපි මීට කලින් ගියා පල්ලෙහාන් දැන් ඒ පාර මම හිතන්නේ සවුත් මොකක් කරේ ඇති දැන් මේක වෙනසකට එක මේ පාර යනවා අපි එහෙනම් ගිහින් බලමු මේ වතුර ඇති වෙන්නේ නේද අපෝ ඇති මොකේද ඇති බයිකයක් තියෙනවා ඒ පුරවගත්තා ඒක පොළොවේ ඒක ඇති අපි වැඩි view එක අපි ට්‍රේල් එක ආරම්භ කරා අපි නියම ටයිම් එකේ මචං නියම ටයිම් එක ලගින්න ගත්තා අසිරිපද යනවා කියලා මේ ගඟට යනවා කියලා හිතලා උඩට ගිහලා ඒ ගඟට හැරුණේ ඒ වගේ තමයි කල්ලා කිසි දැන් මාර ප්‍රශ්නයක්වත් නැහැ ඒකට ලම් පාරත් එක්ක අවුව තියනවා එච්චරයි නාකෙන්ට යන්න අදි යන්නේ පහස්තන් බා ඉන්නේ ඔය මේ පාරෙන් ගියේ නෑ බං අයනම් මේ එකම බල ඈ නෑ නෑ මට මේකෙන් ගමන් ඒ අරඩික් ගත්තද මොකද ඔව් ඔබලා දින බෑක් උඩ
බඩු පොඩ්ඩක් වුණා. තව බඩු තිබ්බනම් ඒකත් බා ගන්න බෑග් ගත්ත කොහොම. ඒකට කොහෙ ගමන ගියත් මචං මගේ අත් දෙකේ මොන හරි දෙකක් තියෙනවා. මේකට ෆ්‍රී වෙන්න ඕනේ නැත්නම් මාත් ගන්නවා. කොහෙ සිරිපාදයක්දී පම්මල් වගේ උස්සන් ගියා. සිරිපාදේ සාරංග තමයි නඩේ ගුරා. රාජමාවතෙන් නේද? ඔව්. පලාපත්තිලින්ගේ. ඊළඟ පාර යන්නේ මාළි වඩින්නේ. ඊට පස්සේ අර මූක්කුවත වරින්. ඒ නෑ අදීස බැස්සේ මෙහෙන්. බැස්සේ මෙතනින් මේ එළු ටිකක් කියම හිටියා මෙතන. මතකද? මතකයි අනී මන්දව. ආනම් බැස්ස නෑ බං. අර වතුර වලේ අර ෆොටෝ එකක් කියම අතන කණියක් මොන හරි ගත්තා. අනේ අද පොඩ්ඩක් මේ පැත්තනික පාත් වෙලා වගේ බං. ආන්න බැරි උඩ ඔහින් යන්නේ නැතුව ඇති බං. අයියේ අග්‍රව මේකට එන්න. ඉතින් ගිහලා හැරෙන්න ගියාත් කියලා. ඔව්. හරි ගියා. ආරම්භයේම කන්දක් ඉස්සර වගේ නගින්න අමාරුයි දැන් වයසයි. අපි නඩේ මේ ඉන්නේ මාස්ටර්ස්ලා දෙන්න නඩේ දෙන්න යන ඉස්සරහේ මම යන පිටිපස්සේ. උඹනේ කිව්වේ අද යන් කියලා. ඔය බොරු කියන්නේ බා. ඔව්. යන් කිව්වා මමත් හා කිව්වා මමත් ඉතින් ආවා. ඒකට මං කොහමද නඩේ උරා? නඩේ උරා මොතනයි? ඊයේ හිතුණාද ආවා? ඊයේ හිතුණා උඹ මට අද කිව්වා මම හා කිව්වා. ෂෝට්ලි උදාලා මිනිස්සු මේ ඉන්නේ. ගෞරවයක් කරන්නද? ඔයත් එන්නේ ඉගෙන වදම් පාටේ කියන්නේ සාරංග මේ හැමදාම ගෙදරට ඉර වෙලා ඉන්න එපා නේද? මොකද? ඔව්. දිනගේ කන්දන් නෙමෙයි. ස්වභාව ධර්මයෙන් දීලා තියෙන ඒ ලස්සන විඳින්න ඕනේ. විඳවන්න එපා විඳින්න. අපි දැන් යනවා ඉන්නේ. මෙතෙන්ට පේනවා ගම්පොලට අවුල් නැත් එක්ක මේ අම්බුලුව. මම අතන කන්ද උදේට තියෙන්නේ. ඒක පේන්නේ නැති ඒ හොින්න බලන්න. එන්න තියෙන අම්බුලුව. ඉතින් ඒක තමයි අම්බුලුව. මෙතන ඉඳන් ගම්පොලට පොඩි දුරයි තියෙන්නේ. මේ ඉඳන් ගම්පොලට බසුත් තියෙනවා. මේ වගේ ක්ලයිමේට් එක තමයි එන්න ඕනේ. මොකද මේ දැන් අපි දැන් උදේම ආව නම් එහෙම ගිනි අවුව උඩට යද්දි ගාඩිය එක් කරගෙන එහෙම තමයි යන්නේ. කලින් යන්නේ නැතුව මේ වගේ ටයිම් එකට යන්නේ. කොහොමද අතර ඉන්න වෙන කෙනෙක්. සයි. මෙතන view point එකක්ද මට නම් හිතෙන්නේ. view point එක කියන්නේ මෙතන පේනවා ඉතින්. උත්මාලේ සෑයේ පේනවා. මෙතන මේ පොඩි කඩයක් තිබ්බ එක දැන් නැහැ. රැලි ගෙදර කො අම්බුලාව පේනවා. අම්බුලාව මම පෙන්නුවා මෙයාලට. ඔක්කොම පේනවා. තාවඩියක් උඩට නැග්ගහම මහලි ගඟයි ඔක්කොම පේනවා. අව බලහම කාන්සක 300කට වඩා තියෙනවා. 300ට නෑ 300ට නෙමෙයි. සාමාන්‍යයෙන් බලනවා කාන්සක 180ක් අපිට බැරිද? ඔව්. අර බලහම කඳු ටික අර පැත්තේ. මයිනස් කස් ටික ළඟයි. ඈ?
රෙඩි. අර පැත්තේ අම්බුලන් පිටිපස්සේ තියෙන කඳු ටික. ඊට පස්සේ අර පැත්තෙන් තියෙන කඳු ටික. මෙහෙ යන්නේ මචං කෙලින්ම මේ නැගෙනහිර පැත්තට. මෙහෙ යන්නේ කෙලින්ම ගම්පොළ ඒ ටික බලන්න. මෙතන තියෙන චෛත්‍යයක්. එතකොට අපි ඉන්නේ මධ්‍ය පළාතේද? මධ්‍යම පළාතේ ඉන්නේ. අර 12 භාගයේ මේ view point එක තියෙන්නේ. ඔව්. එතනින් එහාට වෙද්දිම සබරගමුවයි මධ්‍යම පළාතයි වෙන් වෙනවා. එතනින් එහාට. විවෝල්ට්. අර උඹට පේන චෛත්‍ය පාදින් පාතෙන් නිකන් අර හිඳිලා වගේ ජලාශයක් වගේ. පොඩි කෑල්ලක්. පොඩි කෑල්ලක්. ඔය මං හිතන්නේ කොත්මල එක තමයි. එන්න බලන්න. අර ඒක තමයි. අර කොත්මලේ ජලාශය තමයි. යා. ඔය කරගන්න වීඩියෝ ටික. අපි යා. යා. අරකට හොඳයි වගේ. එන සාරංග සුබමෝතින් යා. යා. මේ දෙක නිකන් අර මොකද්ද දෙයක් වගේ. අපි ආවා කෙලින් එළියට. සාරංග මොකද අදහස් වගේ? මරු අද ඉන්න දෙන්නේ? පට්ට. එල කිරි. එල්ල කිරි. එල පවුසි. වරෙන් ආදීෂ. කොහොමද? තව පොඩි දුර. අපි ආ. හා. අදීසා මාරුනම් දෙක මාරු කරගමු. What you drinking? 2 shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, and one more for us. There you go, drink it up. All this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. අපි ආවා ස්ලොප් එක මා ස්ලොප් එක තිබ්බෙතන ඉස්සර වගේ නගින්න බෑ දැන් මම නාකියේ නේද වයසයිද අපි දැන් වයසයි පියා පයින්ස් කලේ ආවට එතනින් උඩ තමයි ඉතින් තියෙන්නේ කබරගල කැම්පින් සයිඩ් එක බලමු ගිහිල්ලා ටෙන්ට් සෙටප් කරන්න ලොකේෂන් එක හොයාගන්න ඕනේ උලම් පාර මාරුව ඊට 180ක වගේ view එකක් තියෙනවා. අර උඩට යද්දි සමහර 360යි. 360ක් ගන්න පුළුවන් නේ. ඔව්. අපි ආවා. ස්ටේෂන් එකට. කොහොම හරි අන්තිමට දෙන්න ආවා. ඔව්. සීතල උලම් පාරක් අදිනා පට්ට සනීපයි. මොනවද හිටියට මේ සීතල උලම් පාරක් අදින්නේ නැහැ නේ. අනිවාර්යයෙන්. බලමු ටෙන්ට් එක සෙටප් කරගෙන අපි දැන් බලමු සෙටප් කරගන්න තරක් බලමු කියන අපේ ටෙන්ට් එක සෙටප් කරගන්න අපි ටෙන්ට් එක සෙටප් කරලා මම එහෙම දැන් අපි නිදහස් වෙලා ඉන්නේ මම දැන් නිදහස් කුරුල්ලෙක් වෙන්න යන්නේ කොන්ක්‍රීට් අනන්තරේ පැය පොඩි පැය කීපයකට අපි නිදහස් වෙලා තින්නේ සාරංග ඉන්න ඇතුලේ මම දැන් නිදහස් කුරුල්ලෙක් වෙන්න යන්නේ මේ වෙලාවේ අදීසා දෙලියේ ඉන්නේ මුරකාරය හරි වෙත්තිය මේක ඇතුලට දාන්න මේ අපි දැන් අඳුමක් එහෙම චේන්ජ් කරගෙන මෙතන තමයි ටෙන්ට් සෙටප් කරේ උඩහා සෙනග
ඉතින් මේ සාරංගන සරමක් ගහගෙන ඉන්නේ. තමා මචං නිදහස්. මේකෙක් ඇතුලේ. ඔටෝ AC මචං. සාරංගන ඔටෝ AC. ඔටෝ AC වගේ. අපේ පොළොන්නරුවේ කොල්ල සෙට් එකක් හම්බුනා මේ තේ හදනවානේ. හයි කියන් හයි. බලමු තව පොඩ්ඩකින්. අද අපේ ආහාරය කොත්තුමි. වෙලාව හරියට මටයි. අපි යනවා දැන් අපේ ඩිනර් එක හදාගන්න. මිනිහ කුක් සාරංග. හයි කියන්නේ. හයි. දුව යන්නේ ඔය. ඊතලයි. අපේ අද ආහාරය කොත්තුමි. එහෙනම් තව පොඩ්ඩකින් හදාගන්නවා. දැන් අපි බලමු. අකුණුත් ගහනවා දෙයිත් දන්නේ නැහැ රැට. වහි නැති නේවා. දැන් මෙතනට පේන ඔක්කොම ස්වභාව ධර්මයේ පේන ඔක්කොම අපිට පේනවා. අර පැත්තෙන් ඉස්සලා සන්සෙට් එක දැක්කා. පෙන්නවා. මේ පැත්තේ අකුණු. පැත්තෙන් අකුණු ගන්නවා. නඩු වහින්නේ නැහැ. ඔක්කොම ගන්න හෙට උදේට සන්රයිස් එක බලන්න පුළුවන්. ලස්සනයි වන් මේ කළුවර. පින යන් අපේ ඩිනර් එක හදාගන්න. අපි දැන් යන්නේ උයන්ද. මේ පොළොන්නරුවේ අයියා ටිකක් උයනවා දැන්. අයියා මොනවද හදන්නේ? අපි කොත්තු අපි මේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් කරන්න යනකොට අපි කොත්තුයි. ඒ නැත්තම් බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් කරනවා නේද? අර මේ ගණ්ඩ නැති එක ගණ්ඩ වෙන එක නැති හින්දා ගත්තේ. දෙකක් හදමු. පිලිප්ප දාගත්තා. එකක් උදේට දිනන. හතරේ. ගන්න දෙන්න බෑ. දියංගුනේ. ඕකේ ඇති. පොඩියට කඩා ගන්න ඉක්මනට ආවා වෙනකොට හින්දා. ඒ අපිට එකයි නේද? දෙකයි. දෙකයි නේද? මේ මේවත් හදලා. මේ කොත්තු මේක මෙන්න මේ ආකාරයෙන් හොඳට කලවම් කරගන්නවා. අපිට හැන්දන්නේ නැහැ පීයෙන් තමයි කලවම් කරන්නේ. මේ පිටිපස්සේ ගිනි තියනවා. නේද? පොළොන්නරුවේ ගෑම මේ වගේ කොල්ලෝ ටිකක් හොයාගන්න නැත්තම් මේ බඳින කෙල්ලට එතකොට හැමදාම කකා හිටියයි ගන්න පුළුවන්. ගයිස් ඔන්න ගයිස් අපේ රෑ කෑම එක රෙඩි. පොළොන්නරුවේ අයියලා ඉන්නවා. මහා පරක්කම් බවු. මහා පරක්කම් බවු. අපි එහෙනම් දැන් ඩිනර් එක ගන්න යන්නේ. අපි එහෙනම් ඩිනර් එක ගන්න. දැන් වෙලාව 10යි. අපි කාලා කෑම ෆයර් එක ළඟ පොඩ්ඩක් ගිනලා අපි දැන් යන්න දන්නේ නිදා ගන්න. දැන් 10යි හරියට වෙලාව. පොඩි පින්නකුත් යනවා. දැස්සක් දෙයිත් දන්නෙත් නැහැ රෑ වෙද්දි. අවරන්න අපි රෙන්කාරයට සෙට් කරගත්තා. අපි එහෙනම් ලස්සන සන්රයිස් එකක් තිබ්බොත් ඒකත් එක්ක හෙට උදේට සෙට් වෙමු. එහෙනම් good night. ඉතින් උදේ වටපිටාවත් බලලා වීඩියෝස් ටිකක් එහෙම දාගෙන දැන් අපි හදන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි.
තර මාරයි මාර උලගත් තියෙන්නේ. හැබැයි ඒ විද්‍ය ඒ වගේම දවල් වෙද්දි ඉර මුදුන් වුණාම ඉතින් ආ ඉන්නත් බෑ මෙතන. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක එහෙම අරගෙන එහෙම කොටස් ගාලා පල්ලමට යන්න තමයි ප්ලෑන් කරේ. මොකද මේ නැත්තම් අවුව තමයි බහින්න වෙන්නේ. අරු කොහොම හරි ඊයේ සෝන්නේ 10 5ක් 6ක් වගේ තිබ්බ වැදිලා. ඒ කියන්නේ කට්ටිය ඇවිල්ලා හිටියා මේ දවස්වල. ඒ කට්ටියත් එන්නේ ඇවිල්ලා විනාශ කරන්න නැතුව බලලා සුන්දරත්වයෙන් ඉඳලා යන්න. විග්නී ටිකක් තමයි ප්ලෑන් කරගෙන ආවේ. ඉතින් වටේ අපි යන අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපිට හැන්දිනේ අපේ හැන්ද තමයි පිහිය. හැමදාම එහෙමනේ. එන්න එම හොඳින් තවර ගන්නවා. හොඳට තවර ගන්න. හොඳට කවුද මේ උදේ පාන්දර සින්දු දාලා තියෙන්නේ? නීක නම් ගෙදරක කොහෙද වන්නේ? අර පල්ලේ ගියවලු ගන්නේ. මේ යාළුවෙක් ඉන්නවා. ආයෙ නෑ බලන්න. අපිට මුත්තේ ඌට මම ගහලා දොඩන් කන්නේ. මම දාලා ඔය අපේ බ්‍රෙක්ෆාස්ට් එක හරි හරි නෑ තව වෙනත් ටිකක් ගන්න ඕන ඉන්නේ. මට බලන් ඉන්න බෑ. මම මේකෙන් වැඩිම ගියම් තියෙන එක වලලා අරගෙන ඉන්න අපි ගන්නවා අපේ අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ටෙන්ට් එකත් අකුලලා යම අපි දැන් බෑග් එකෙමත් පැක් කරගෙන අපි දැන් එතන සමුදෙන්න තමයි හදන්නේ. ගෙනාවු ටික එහෙම ඔක්කොම එකතු කරලා පිච්චුවා ඒ ටික කරා. ඔකට එතන නම් එහෙම මේ වඩු දාන්න එපා. මේ ගොඩක් තියනවා පොලිතින් නම් මොනන් එහෙම. පිලව් ඉන්නවා වැඩිපුර මේ වන්ද කලින් එහෙම අපිට සෙට් වෙලා නැහැ. එතන මරු ඉතින් view එක ඔකට ඇවිල්ලා බලන්න. අපි දැන් මෙහෙම මේ යනවා. ඊයේ view point එකේමත් බලන්න බැරුණා. නාලා ආණ්ඩේමත් ගිහිල්ලා සේෆ් තැනකට පොඩ්ඩක් බලලා ගිහිල්ලා එහෙම view point එක පැත්තට ගිහලා එහෙම ගෙදර යන්න තමයි බැලුවේ. එහෙනම් අපි කන්දෙන් පල්ලෙහාට යනවා. තරංග ජය මිතුරු. අපි එනම් කන්දෙන් පල්ලෙහාට යනවා. අපි එනම් පල්ලෙහාදී ආයෙ සෙට් වෙනවා. දැන් අපි කබරගලට සමුදෙනවා. අපි දැන් ඉන්නේ හරියට දොස්බාගේ ටවුන් වලට පොඩ්ඩක් මෙහෙන් සාමාන්‍යයෙන් කිලෝමීටර් භාගයක් විතර මෙහෙන් ඉන්නේ. අපි යනවා දැන් නාන්න. අපිට සෙට් වුණා සුපි ප්ලේස් එක. ඊට වලුත් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. බලමු මෙතන ඉතිරි නාගන්න. ඉතින් බලන්න නැද්ද? කොහොමද කරගෙනන්නේ? පොළොන්නරු අයියලා තින්නවා. පොළොන්නරු අයියලා තින්නවා. ආයි වීඩියෝ එක හම්බුනා. දැන් නාලම අපි දැන් මෙතනින් හොඳට නෑ නාලා වතුර නම් මාරම කූල් ඉතිරි වලත් එන්න ඒ මේ දොස්බාගේ ටවුන් වල පොඩ්ඩක් මෙහා පල්ලට බහින්දාගේ මේ මෙතන පාලමත් එක්ක
පල්ලට බලන්න මෙතන තමයි පල්ලට වහින්නේ. අර මිනිස්සු වැඩි හිටියත් මෙතෙන්ට වැඩි පොඩ්ඩක් කට්ටිය එනවා අඩුයි. මෙතන හොරු ප්ලේස් එක ගන්නන්නත් පුළුවන්, මෙතන පල්ලා ගන්නත් පුළුවන්. අපි දැන් මේවම චේන්ජස් වෙලා අපි දැන් යනවා මෙහෙම view point එකට. ඊයේදී අපි ඒක මේ මගල්ලාවේ කට්ටිය වැඩියෙන් හිටපු ඉන්න අදත් ඉතින් වෙනසක් නැතුව ඇති. අදත් සෙන්සර් දවසක් වීකෙන්ඩ් දවසක් මේ සමහර කට්ටිය ඇති. බලමු අපි එහෙම වුණොත් එහෙම අර ඊට බෙන්ඩ් එකට උඩින් ඒ හරියෙන් තමයි මේ පොඩක් ඉඳලා ඒ පැත්ත පොඩ්ඩක් බලලා මොකද අවුවේම තිබ්බොත් එහෙම එතන මේ ඉන්නේ දෙයක් නෑ පාදින්න දෙයක් කරනවා පස්සේ ඉතින් මෙන්න මෙහෙම යනවා කට්ටිය දැන් මේ ජේන්ජලා රෙඩි වෙලා ඉන්නේ මේ ඉන්නේ සාරංග මේ මොනවද හොයනවා දැන් අමෙරිකේ ඉන්න සාරංග දැන් මේ සාරංග මොනවද හොයනවා මම සාරංග නෙමෙයි එහෙනම් දර්ශනායකද ඉවත් සාරංග දර්ශනායකනේ අඩු ඔස්ට්‍රේලියාවේ ගන්නේ තියෙනවා ආදීම ඉතින් අපි දැන් මේම කොහෙද යන්නේ view point එකනේ මේ view point එක උඩ පොඩ්ඩක් ඒලා view point එකේ බෙන්ඩ් එක උඩාරිය මෙතන යාළුවෙක් ඉන්නවා අපි යන view point එක හරියෙන් සෙට් වෙනවා ටිකෙන් ගිහිල්ලානේ අර අර ටික නායකයෝ ප්ලේස් වර විදිවත් ඒක නායකයලා අපි දැන් ඉන්නේ දොස් බාගේ view point එකේ හරියටම මේ උඩ වෙන්න එකේ පල්ලෙහා සෙනඟ වැඩි ඔය මෙතන ඉඳන් බලමු කොහොමද කියලා ඒ තත්ත්වේ සෙනඟ වැඩි එතන මේ දවස් වීකෙන්ඩ් දවසක්නේ ඒ බලමු මේ මෙතන ලොකු අවුකුත් නැහැ හැබැයි අවු වෙනවා යනවා සාරංග මෙතනින් බලමු නේ view point ඔය මෙතනින් ඩ්‍රෝන් එක ගම ගාන ලස්සනට පේනවා මේ මෙතනම තියෙන පාත එතන පාත Hey there, what you drinking? 2 shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, one more for us. There you go, drink it up. All this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. අපි දැන් දේදුගල ටික බේ කියන්නේ ජංක්ෂන් එකක් පාස් කරලා එහෙම දැන් පල්ලට ඇවිල්ලා දැන් අපි ඉන්නේ නලගනැල්ල ළඟ. ඒ කියන්නේ ඊයේ vlog එක පටන් ගත්තෙත් මෙතන ඉන්නේ නලගනැල්ල ළඟ. ඊයේ පොඩි ක්ලිප් එකක් දාන්නම් ඊයේ මේ යාළුවෝ ටිකක් හමු වුණා. මේ මෙතනින් මේ නලගනැල්ල උඩෙන් තමයි පොඩ්ඩ පල්ලට වැහලා. එතන ගල්පොත්තේ ගියා. එතන මේ ඩ්‍රෝන් ෂොට් එකක් ගත්තා. ඒක දාන්නම් වීඩියෝ එකට. මේ නලගනැල්ලට වෙනම යන්න නැතුව ඉන්න කියලා බැලුවේ මොකද අවුවයි මේ අනික මහන්සි දැන් මේ දැන් දවසක් විතර දැන් දවස් දෙකක් විතර ඇවිද්දා මේ වුණා අවුවත් එක්ක ඊයේදිත් අවුව තිබ්බා අපි බැලුවේ මේ ඉතින් ගෙදර යන්න මේ අර ගල් බංගලාවටත් යන්නම් කියලා හිටියද මේ එනර් ෆොරිනර්ස්ලා හදපු ඒ කියන්නේ ඒ කාලේ නේ ෆොරිනර් බංගලාවක් තියෙනවා ඒ කියන්නේ ගල් බංගලාව කියලා කියන්නේ ඒකට අපි දැන් ගල් බංගලාවටත් යන්නම් කියලා හිටියේ
ඒක යන එකත් ඉතින් අතහැරියා. මොකද මේ ටයිම් එකේ හරි අමාරුයි. ඒක වෙන දවසක එන්න පුළුවන්. මොකද අපේ මේ අපේ ගෙවල් ළඟ අපි ඉන්න තැන් ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 32ක් 40ක් වගේ තමයි උඩරිම තියෙන්නේ. කබරගලටත් කිලෝමීටර් 40 ගානයි තියෙන්නේ. ඉතින් අර දුර දැනෙන්නේ කඳු හේමින්ද. එද්දි නම් ඉතින් අවුලක් නැහැ. එහෙනම් මේ අපි තරංගෙම නම් ගියා පල්ලට. අනිත් එක්කෙනා ගියා බයික් එක යා තනියෙන් ආයේ. මයි මෙතන ඉන්නේ. අපි එන පස්සේ දවසේ සෙට් මලුත් vlog එකකින් subscribe කරන්න, share කරන්න, වීඩියෝ එක like කරන්න. අපි එන අලුත් දවසකින් අලුත් vlog එකකින් සෙට් වෙමු. එහෙනම් see you.